ආයුබෝවන් දරුවනේ හැමෝටම තුන ශ්‍රේණිය සිංහල පළමු පාඩම කොරවක් පැටික්කිට අකුරු කියවපුදා. අද අපි සිංහල පොඩ්කාස්ට් මාලාවෙන් අරගෙනෙන්නේ හරිම ලස්සන කතාවක්. එකමත් එක රටක ලොකූ කැලෑරොදක කොරවක්කෝ කියලා කියන කුරුල්ලු කට්ටියක් හිටිය. එකෝමත් එක දවසක කොරවක්කි කොරවක්කා දැකලා කතා කරලා කීවා අපේ කොරවක් පැටික්කිට අකුරු කියවන්ට කියාවු කාලේ. ඉතින් මේක හපු කොරවක්කා කන්දක් උඩක කැන්ද ගහක අත්තකට නැගලා කොවා කියලා කෑගහලා අනික් කුරුල්ලන්ට කීවා කරුණා කරලා අකුරු කියවන නැකතට කවුරුත් එන්ට කියලා. අකුරු කියවන නැකතට කැලේ ඔක්කෝම කුරුල්ලෝ ආවා. කළු කාක්කොයි කැස්වටුවෝයි කොක්කුයි කෝකිලයොයි ඔක්කෝම ආවා. හැබැයි උයාලා දෙක්කෙ නැද්ද කිවිලිය? අකුරු කියවන්ට කීවේ කාටද දන්නවාද? බකමූනාට. බකමූනා හූම් කියලා කොරවක් පැටික්කිට කතා කරලා කීවා මුලින්ම කයන්න කියවමු කියලා. බකමූනා හැමෝම කරන විදියට මෙන්න මෙහෙම කීවා. කයනුකී කයන්නේ කයන්නට ඇලපිල්ල ලියාලූයෙන් කායන්නේ. හැබැයි අපි කොරවක් පැටික්කි ටිකක් අකීකරුයිනි. එයා කට ඇරලා කෑගහලා කීවා කොවා කියලා. අන්න ඒකයි ළමයිනි කොරවක්කන්ට මේ තාක්කල් අකුරු කියවන්ට බැරිවුණු කාරණාව. වැඩිහිටියන් කියන දේ අහන්නේ නැතිව අකීකරුවුණොත් අපිටත් කවදාවත් හරියට ඉගෙන ගන්න ලැබෙන්නේ නෑ. අදට අපේ පාඩම ඉවරයි. නැවතත් ලස්සන කතාවකින් හමුවෙමු. ආයුබෝවන්.